එහෙනම් අපි යමු ඉක්මනටම හදන්න සහ මේ මම කිව්වා මේ එතන ඉඩ මදි මට බෑග් අහන එහෙම වීඩියෝස් වගේක් අරගෙන තිබ්බට පොඩි දෙයක් මේ කියන්නේ මේ welcome back to my channel. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මගේ නම මයිෂා. මම ඔයාලවත් ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඔයාලා බලනවා ඉතින් මම අද මොකද්ද මේ කරන්න යන vlog එක කියලා. මම ඇත්තටම මේක මේ vlog එකක් කරනවා කියලා හිතලා plan කරපු එකක් නෙමෙයි. හරිද? මට පොඩි මේ ලෙඩක් තියෙනවා. මගේ කාමරේ අඩුම තරම දවස් දෙකකට සැරයක්වත් මම තියෙන මල් පෝච්චියක් හරි වෙන තැනකින් තියෙනවා. හරිද? කියන කාමරේ චුට්ටක් එහෙම මෙහෙට කරන මට පොඩි ලෙඩක් තියෙනවා. මට හිතුණා අද මගේ පොඩි කාමරේ තියෙන දේක් වෙනස් කරන්න. මම ඒකෙන් භාගයක් දැන් හදාගෙන යන ගමන් හිටියේ. හරිද? මට හිතුණා vlog එකක් කරත් හොඳයි කියලා. මොකද මම මේ කරන දෙයින් කවුරුම හරි අයිඩියා එකක් ගත්තොත් කියලා මට හිතුණා. ඒ හින්දා තමයි මම හදිස්සියෙම vlog එකක් කරන්න තීරණය කරේ. මේ මම පේනම දාඩියක් දාලා ඉන්නේ. හරිද? මම හදන ගමන් හිටියේ. මේ එහෙනම් මම හදන ගමන් විස්තර කියන්නම්. අපි එහෙනම් යමු හදන්න. මම මේ දැනටම ටිකක් කියන්නේ මෙතන මේ කෑලි දෙකක් ඇලෙවුවා. හරිද? ඒ අතරේ තමයි මට හිතුනේ මේ vlog එකක් කරන්න ඕනි කියලා. ඊට පස්සේ ඒ කියන්නේ මේ ෆොටෝ ෆ්‍රේම් තුල තියෙන්නේ ඒ තුන විතරයි තිබ්බේ. එතකොට නිකන් මගේ මේක හිස් වගේ. ඊට පස්සේ මට මොන්න මේ ඔය මොනවද මන්ද කෑලි වගේක් තිබුණා. මට හිතුණා ඒක මෙතනට හොඳයි කියලා. මම මේක කොහෙන්වත් මේ බලලා ගත්ත අයිඩියා එකක් නෙමෙයි. මට නිකන් ඔළුවට ආවා. හරිද? ඊට පස්සේ මම මේ අලවන්න යන්නේ. අපි බලමු මේක ඉවරුනහම මොන වගේ ලුක් එකක් එයිද කියලා. එහෙනම් අපි පටන් ගමු ඉතුරු ටික කරන්න. මගේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මගේ ඔය ඇඳට පිටිපස්සේ තිබුණේ අර මේ කොළ වැල් ටිකක්. හරිද? මේ මට හිතුණා ඒක චුට්ටක් වෙනස් කරන්න ඕනි කියලා. මේ එකපාරටම ආපු අයිඩියා එක. ඉතින් එකපාරටම ආපු අයිඩියා එක මම එකපාරටම ක්‍රියාත්මක කරා. ඔය මම මේ කපන්නේ මේ මගේ අර ලොකු මේ මිර එකක් තියෙනවා. හරිද? මම ඒක චුට්ටක් ලස්සන කරන්න කියලා තමයි මම ඕවා ටික ගත්තේ. ඊට පස්සේ තමයි මට චුට්ටක් එකපාරටම අයිඩියා එකක් ආවේ. මේ එතනේ තියෙන ඒ ගොඩාක් තියෙනවානේ. කෑලි දෙක තුනක් කපලා චුට්ටක් අලවලා බලමු කියලා. ඊට පස්සේ මම නිකන් අලවලා බැලුවා. ඊස් මම නංගිට කිව්වා මේ චුට්ටක් එන්න මේක ලස්සනයිද බලන්න කියලා. ඊට එයාත් කිව්වා අමුතු ලුක් එකක් තියෙනවා. අපි මේ අක්ක ඔයා ටිකක් මේ කරලා බලන්න සමහර ලස්සන වෙයි කියලා. ඊස් මම දෙක තුනක් අලවද්දි මට හිතුණා මේක ලස්සනයි කියලා. ඊට පස්සේ තමයි මට හිතුනේ vlog එකකුත් කරන්න ඕනි කියලා. තව කෙනෙක් මට කියලා තිබුණානේ room 2 එක ආයෙ ගේන්න කියලා. මේ ආයෙ ගේන්න කියන්නේ මම මේ room 2 එක ආයෙ ගේනවා නෙමෙයි. මම මේ හදන එකක් ඔයාලත් එක්ක share කරගන්නවා. ඒ නිසා මට හිතුණා මේ හදන එකත් ඔයාලත් එක්ක මේ share කරගන්න. තව දෙයක් තමයි ඔය කාමරේ හදනවා කියන එක ඔළුවට ආවට පස්සේ ඉතින් මල් පැලේ හරි චුට්ටක් එහා මෙහා කරන්න ඕනේ. නැත්තම් අර හිතට හරි නෑ වගේ. ඒක මාරාන්තික ලෙඩක්. ඔයාලටත් ඒ ලෙඩේ තියෙනවද? මේ කාමරේ හැම වෙලේම එහෙට මෙහෙට පෙරලෙන ලෙඩේ.
මට මේ පොඩි කාලේ ඉඳලම ඔය ලෙඩේ තිබිලා තියෙනවා. අපේ අම්මා කියනවා මේ ඉස්සරින් ඉඳන්ම මට ඒ ලෙඩේ තිබ්බලු. එහෙට බඩු තිබ්බොත් අනිත් පැත්තට දානවා. අනිත් පැත්තේ බඩු තිබ්බොත් අනිත් පැත්තට දානවලු කියලා අපේ අම්මා මට කියලා තියෙනවා. ඒ ලෙඩේ මං හිතන්නේ තාමත් ඒ විදිහට මං හිතන්නේ තියෙනවා. දැන් නම් ඉස්සරට වැඩිය වැඩි වෙලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් ඒ ලෙඩේ තිබ්බර නම් අවුලක් වෙන එකක් නෑනේ. මොකද තමන් ඉන්න තැන ටික ටික වෙනස් කරන එක ඇත්තටම අපේ මේ මනසටත් හොඳයි. අපි එකම දේ එකම විදිහට දකින්නට වැඩිය ඒක පොඩ්ඩක්ම හරි වෙනස් කරනවා නම් ඒක අපේ හිතටත් හොඳයි. අපේ හැම දෙයකටම හොඳයි. මම දකින්නේ එහෙම මේ මම දැන් ওই ටික හදලා ඉවර වෙලා මම අද ඔයාලට මගේ බෑග් කලෙක්ෂන් එකත් පෙන්නනවා. ඒ හින්දා දිගටම vlog එක බලන්න. මේ මම ඔය ලයිට් වගේක් දාලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම හිතුවේ ඔය එලලා තියෙන වැල් ටික එල්ලන්න නැතුව අර ලයිට් එක චුට්ටක් දාන්න කියලා. කියන්නේ වැල් මුකුත් එල්ලන්න නැතුව ලයිට් එක විතරක් දාන්න. මේ ඊට පස්සේ මට හිතුණා ඒක දැම්මම එච්චර ලොකු ලස්සනක් එන්නේ නැහැ කියලා. මේ ඒක තියෙද්දි ඊටස මම අර ටික එල්ලලා දැන් ওই ලයිට් පටිය මම ගලවලා අයින් කරා. අයින් කළා මේ ටික විතරක් තිබ්බා. හරි ඔන්න මම ওই ටික හදලා ඉවරයි. දැන් මම ඔය කොස්සක් අරගෙන කරන්නේ මේ ඔය අර ඩබල් ටේප් වලින් තමයි මම ඔක ඇලෙව්වේ. මට හිතෙනවා ටිකක් අර හොඳට ඇලවිලා මදි කියලා. ඒකයි මම මේ කොස්සෙන් චුට්ටක් අද කරේ. මේ ඔය ඔතන තියෙන මේ කොළවැල් ටික තියෙන්නේ. ওই ටික ඔතන තිබ්බේ නැහැ. මගේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති. ඔතන ওই ටික තිබ්බේ නැහැ. මම ওই ටිකෙන් තමයි වැඩේ පටන් ගත්තේ. ඉස්සෙල්ලාම ඔය වැල් ටික එල්ලලා ඊට පස්සේ තමයි මම ඇඳ හරියට ගියාට පස්සේ මට මේ මීටර උනේ මෙතනත් චුට්ටක් වෙනස් කරන්න ඕනි කියලා. මේ ඊට පස්සේ තමයි vlog එක අරගෙන ආවේ. මම ඒක ඔය කොළවැල් ටික එල්ලන එක නම් මට මේ වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ මට හිතුණා ඔය ඒ කොළ මැද්දටත් අර වලින්ම චුට්ටක් එල්ලුවොත් හොඳයි කියලා. මම දැන් යන්නේ ඒ ටිකත් එල්ල ගන්න. මේ දවස්වල මේ අපේ නංගිගේ කාමරෙත් හදනවා. මේ එයා නම් එයාගේ කාමරේ හදන්නේ වෙනමම ලුක් එකකට. මම බලන්නම් එයාගේ පර්මිෂන් අරගෙන මට එයාගේ කාමරෙත් රූම් ටූර් එකක් පෙන්වන්න පුළුවන් වෙයිද කියලා. එයා පෙන්වන්න කිව්වොත් එහෙම මම ඔයාලටත් ඒක අරගෙන එන්නම්. මොකද එයාගේ මේ රූම් එකේ අපි ලස්සන වැඩක් කරන්න හිතන් ඉන්නවා. කියන්නේ ටිකක් වෙනම ලුක් එකකට. මේ එහෙම වුණොත් මම ඔයාලට මගේ නංගිගේ රූම් ටූර් එකත් අරගෙන එන්නම්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි. මම මේ කාමරේ මට ඕන විදියට මම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ කාමරේ ටිකක් අස් කරගන්න. මම කාමරේ අස් කරලා තිබුණේ. අස් කරලා ඔක්කොම කරද්දි තමයි මට හිතුනේ චුට්ටක් කාමරේ වෙනස් කරොත් හොඳයි කියලා. ඊට පස්සේ තමයි ඔක්කොම වැඩ ටික පැත්තට දාලා මේ වෙනස් කරන්න ගත්තේ. ඔය මේ මගේ මිරර් එක වහන්න මේවා තියෙන්නේ. අන්න ඒ වලින් තමයි මම ওই ටික මේ හදන්න ප්ලෑන් කරේ. එහෙනම් අපි කාමරේ අස් කරගමු. ඊට පස්සේ මම හිතනවා ඔයාලා මගේ බෑග් කලෙක්ෂන් එක බලන්න ගොඩාක් ආසාවෙන් ඇති කියලා. මම කොහොමත් ඒක ඉක්මනට ගේන්නම් කියන හිටියේ. ඒ නිසාම මට හිතුණා මේ vlog එකටම මගේ බෑග් කලෙක්ෂන් එකත් අරගෙන આવොත් හොඳයි කියලා. මගේ මේ කාමරේ තිබුණු පැල ඔක්කොම ටික මේ මම අද මේ උදෙන්ම එළියට දැම්මා. මොකද මට කාමරේ අස් කරන්නත් අයිඩියා එකක් තිබුණානේ. ඒ හින්දා මේ උදෙන්ම එළියට දාලා ඒවට වතුර දාලා අර පොහොර වගේක් තියෙනවා. ඒ ටිකක් දාලා චුට්ටක් ඉරේලිය වැටෙන මේ තැනකින් තියලා තිබුණා. මේ තියලා තිබ්බා.
මේ ඊට පස්සේ කාමරය අස් කරලා ඔක්කොම කරලා මම ඒ ටික ඇතුළට ගත්තා. මේ මම කිව්වනේ මට කාමරය අස් කරලාදී මම පැලයක් හරි එහෙට මෙහෙට කරනවා කියලා. ඔය ඊයේ තිබ්බ විදිහට නෙමෙයි අද මගේ ওই කාමරේ මම පැල ටික තියලා තියෙන්නේ. මේ එහෙම ඉතින් මම චුට්ට වෙනස් කරනවා. මගේ ওই පැල ඔක්කොටම මම අලුතෙන් මේ මල් අර තියෙන සිමෙන්ති වලින් හදලා තියෙන මේ මල් පෝච්චි වගේ ඒවා අන්න ඒව ගන්න ඕනේ. ඒව අරගෙන තිබ්බහම මේ සෑහෙන ලොකු ලස්සනක් එනවා. සුදු පාට සිමෙන්ති වලින් හදලා තියෙන මේවා ගන්න ඕනේ. ඒවා මම ගත්තට පස්සේ ඔයාලට පෙන්නන්නම් මේ ටිකත්. මේ දැන් මට අර ඉන්ඩෝ ප්ලාන්ට්ස් පිස්සු ඇවිල්ලානේ තියෙන්නේ. මේ හැබැයි මම ආයෙ ගන්න නැහැ කියලා තීරණය කරා. මොකද ගොඩාක් පුරව ගත්තාමත් බෑනේ. මහන්සි උඩන් බඩ ගාලා මේ කාමරේ වැඩේ ඉවරයි. මේ මට ආයෙ රික්වෙස්ට් කරලා තිබුණ වීඩියෝ මොකද්ද මේ බෑග් කලෙක්ෂන් එක පෙන්වන්න කියලා. මම බෑග් එල්ලන්න තැනක් හැදුවා. හරිද? මම මේ බෑග් එල්ලන්න තැනක් හදනවා කියන්නේ මට ඔයා දැන් මම හදලා තියෙන අයිඩියා එක නෙමෙයි මගේ ඔළුවේ තිබ්බේ. මට තිබ්බේ වෙන එකක්. හරිද? ඒකත් මම ඉස්සරහට මේ අනිවාර්යයෙන්ම මගේ හිතේ තියෙන විදිහට මම බෑග් ටික තියන්න මේ තැනක් හදා ගන්නවා. හැබැයි දැනට මට හිතුණා මම මේ බෑග් ඔක්කොම දාගෙන තිබ්බේ මේ මගේ කබඩ් එකේ. මේ මට හිතුණා අර මම හිතන එක කරන ඒක තාම කරන්න බෑ. හරිද? ඒ නිසා මේ දැනට මේ විදිහට හදා ගන්නවා කියලා මේ මගේ බෑග් කලෙක්ෂන් එක පෙන්වන්න කියලා රික්වෙස්ට් කරලා තිබුණානේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒකත් පෙන්වන්න. මේ තියෙන්නේ මගේ බෑග් කලෙක්ෂන් එක. ඔයාලා හැමෝම ඉල්ලලා තිබුණානේ මේක. මම හරිද මෙන්න මේක හිල් කරලා ගහන එහෙම වීඩියෝස් වගේක් අරගෙන තිබුණා. මේ මම මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා කොහොම හරි මගේ අතින් ඒ ටික ඩිලීට් වෙලා මේ කොහොම හරි ඉතින් හදන වීඩියෝ කැලේ ටික නැහැ. කමන්නේ නැති මේක ලොකු දෙයක් හදන්න නැහැනේ විතර කරලා මේක මේ ගහලානේ තියෙන්නේ. ඔහොම තමයි මගේ බෑග් කලෙක්ෂන් එක. හොඳයි දානේ. මේ එතන ඉඩ මදි මට බෑග් දෙක මම ඔක්කොම එක ගොඩේ වගේ තියලා තිබ්බේ. මේ තව රැක් දෙකක් වගේ ගහන්න පුළුවන්. එහෙම ගැහුවොත් කැත වෙයි කියලා හිතුණා. ඒකයි මම දෙකකට හරියන්න මේ බෑග් ටික දාගත්තේ. බලමු ඉස්සරහට මම ඔයිට වැඩිය ලස්සනට මගේ බෑග් ටික තියන්න මම තැනක් හදනවා. හැදුවට පස්සේ මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මම ඔයාලට එකින් එක බෑග් පෙන්නන්නද නැත්නම් එහෙම එපාද? එක පෙන්වන්නනේ. මොකද බෑග් කලෙක්ෂන් එක පෙන්වන්න කිව්වහම කොහොම විතරක් පෙන්නලා හරියන්නේ නැහැනේ. මම එකින් එක අරගෙන ඔයාලට පෙන්වන්නම්. ඉන්න. පේනවද? මට මේවා ගත්ත දැන් නම් හරියටම එකින් එක මතක නැහැ. මම මතක විදිහට කියන්න මම දාන්නවා. මේක ෂෙයින් එකේ එකක්. මේක ඊට පස්සේ මේකත් ෂෙයින් එකේ. මේකත් එහෙමයි. මේ තුනම ෂෙයින් එකෙන් ගත්තේ. ආසරණේ හරි කිව්වේ බෝ එකකුත් තියෙනවා. මේකටත් මම ආසයි. මේකටත් ආසයි කියනවා මෙතනදී ඔක්කොම බෑග් වලට ආසයි ඉතින්. මේ බෑග් එක නම් මට ගත්තේ දැන හරියට මතක නැහැ. මේක ගොඩාක් කල් අරගෙන මම බලන්නම් මම ගත්ත පේජ් එක තිබුණොත් දාන්න. හැබැයි මම මේ වගේම එකක් මගේ යාළුවටත් තරම් දුන්නා. මොකද මම ඒතරම් මේකට ආසයි. මේනේ 아무තු ලුක් එකක් තියෙනවා. මේකයි මේ බෑග් දෙකම එකම ඩිසයින් එක යන්නේ.
මේ දෙක මම ගත්තේ අනුරාධපුර නිර්මාණයකේ. ඉතුරු ටික පෙන්නන්නම්කෝ. මේ වත්තන මට එකින් එක නම් මතක නෑ. හරිද? මේ බෑග් එක නම් ඔයාලා දකින්න ඇති මගේ කලින් වීඩියෝ එකක මේ vlog එකක මම මේක පෙන්නුවා. මේක හරිද? මම මේකට ආසයි. මම නිකන් මේක අර කොෆි ඩේට් එකකට අරන් යන්න වගේ හොඳයි. නේද මේක ගත්තා. මේක නම් මම ගත්තේ තෙමු එකේ. මම ගොඩාක් වෙලාවට මේක මේ ජිම් අරන් යන්න ගන්නවා. ඔයාලා දැකලත් ඇති. මේක ගත්ත තැනත් මට මතක නැහැ. මේකත් කොහමද ෂේන් එකක. මේක ගත්තේ මේ බෑග් එක නම් ගොඩක් අය අහලා තිබුණා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම මේක ගත්තේ අනුරාධපුර GNG එකේ. හැබැයි මම දැක්ක දැන් පේජ් වල ගොඩාක් අය මේක මේ සෙල් කරනවා. මේකද මම හරි ආසයි. ඊට පස්සේ මම මේක ගත්තේ මේ ෆොටෝ ෂූට් එකකට. මේක හරි ලස්සනයි. ඒක මෙන්න මේක නම් ඒකට ආව එකක් නෙමෙයි. මම ඒක මේ ලස්සනට එහෙම බෝ එකක් දාලා මේක මම ගත්තේ AliExpress එකේ. මම මේකටත් හාසයි. ඊට පස්සේ මේක ගත්තේ නම් පේජ් එකකින්. මට පේජ් එක මතක නෑ. මම තිබ්බොත් දාන්නම් නේ. ඊට පස්සේ මේක ගත්තේ අනුරාධපුර තියෙන ෂොප් එකකින්. ඒ තැන මට හරියට මතක නෑ. මේක ගත්තේ අනුරාධපුරේ. බෑග්ගෙත් ෂේන් එකේ බෑග්යක්. ෂේන් එකේ කියන්නේ මේ මම ඇප් එකෙන් නෙමෙයි ගෙන්නුවේ. අර සෙල් කරන කට්ටිය ඉන්නවනේ. එයාලගෙන් තමයි මේක ගත්තේ. මේ බෑග්ගේ අනේ මේක නම් සෑහෙන පරණයි. මට කොහොම හරි බෑග් පිස්සුව ඇති වුණා මුල්ම කාලේ. අර මේ ඉස්සල්ලාම ගත්ත බෑග් එකද කොයිද මේක? මට මතක නෑ වල කොහොමද මේක ඒ මුල්ම කාලේ ගත්ත බෑග් එක. මේක ගත්තේ මේකත් පේජ් එකකින් ගත්තේ. මට මේක මතකත් නැහැ. ආයේ මේක අනේ මම මේකටත් සෑහෙන ආසයි. මේක ගත්තේ තනත් මට මතක නෑ අනේ. මම කොහොමද බෑග් ගන්න පේජ් ටික වලට දාන්න. මේක AliExpress එකේ. මේකයි අර මේ මම කලින් පෙන්නේ තද දුඹුරු පාට එකක්. අන්න ඒ දෙකම ගත්තේ AliExpress එකේ. ඊළඟට මම ආසම බෑග් එකක් තමයි මේක. මම මේකට සෑහෙන ආසයි. මේකේ කලර් එක ඊට පස්සේ මේකේ ඩිසයින් එක. ඒකට මම සෑහෙන ආසයි. මේකත් AliExpress එකෙන් ගත්ත බෑග් එකක්. මේකයි අර තුනම ගත්තේ මම ඒකේ. හෙන අඩුවට මම කොහොමද මේවා ගෙන්න ගත්තේ මට ගාන මතක නැහැ. කොහොමද හෙන්නම අඩුව ගානකට මම ගෙන්න ගත්තේ. හැබැයි හොඳට ක්වොලිටියට තිබ්බ බෑග්. ඊට පස්සේ මේකත් පේජ් එකකින්
ගත්තේ මේකයි මේ දෙකයි. මේ දෙක මම එකට ඕඩර් කරේ. එකම පේජ් එකෙන් එකට ඕඩර් කරේ. එච්චරයි. ඔහොම තමයි මගේ බෑග් කලෙක්ෂන් එක. මම මේ මගේ කලින් vlog එකේද කොහෙද කිව්වා නේද මම බෑග් කලෙක්ෂන් එක පෙන්නන්න පරක්කු වෙන තාම මගේ බෑග්ස් වගේක් එන්න තියෙනවා කියලා. මේ ඇත්තට මේ ටික තාම ආවේ නැහැ. ආවට පස්සේ මගේ මම නිකන් normal කරන vlogs වලින් ඔයාලට පෙන්නන්නම්. ඒක එනකන් ඉඳලා මම වීඩියෝ කරන්න හිටියේ. දැන් අර room එකේ වැඩත් එක්ක හිතුණා මට මේකත් මේ එකටම ඇඩ් කරලා ඔයාලට පෙන්නන්න. මම ලොකු බෑග් ලවර් කෙනෙක්. මට නම් කොච්චර හෑන්ඩ් බෑග් ගත්තත් එපා නම් වෙන්නේ නෑ. අපේ අම්මා බයිනවා මොකටද අනේ ඔච්චර ඕවා ගන්න කියලා. අනේ මට මේ පිස්සුව නම් හිතා ගන්න බෑ. මම පුදුම ආසයි මේ හෑන්ඩ් බෑග් වලට. මට තියෙන තව ලොකු ආශාවක් තමයි ඔය හෑන්ඩ් බෑග්ස් ටික ඔහොම නෙමෙයි. තා මගේ හිතේ තියෙන පොඩි අයිඩියා එකක් ඒ විදිහට ලස්සනට ඔයගේ එල්ලන්නේ නැතුව අර තියෙන විදිහට හදාගන්න. මම මේක හැදුවට පස්සේ ඔයාලට පෙන්නන්න. හරිද? මට පොඩි දෙයක් මේ කියන්න හිතෙනවා. මේ මල් හැදුවේ අපේ කිරි අම්මා. ඒ කියන්නේ අම්මගේ අම්මා. හරිද? මේවා හදලා තියෙන්නේ මේ බඩිරුඟු වල පොතු තියෙන්නේ. අන්න ඒ වගේ ඔක්කොම ටික. අපේ කිරි අම්මට මේ ලස්සනට මල් හදන්න පුළුවන්. ඔය එක දේවල් වලින් එයා මාර දක්ෂයි. මේ ඔය මල් උනත් ඔයාලට මම කිව්වේ නැත්තම් ඔයාලා දන්නේ නැහැ ඔය බඩිරිඟු පොත් වලින් හදලා තියෙන්නේ කියලා. ඇත්තටම බඩිරිඟු පොත් වලින් තමයි ඔය ටික හදලා තියෙන්නේ. මාරම ලස්සනයි යන්නේ. මේ මගේ කාමරේට එයා හදලා දුන්නා. මේ මට ඔය තියෙන මිරර් එක තියාගන්න දැන් තැනක් නැහැ. අර මම දැන් වෙනස් කරානේ. වෙනස් කරපු පාර මට ඕක තියන්න හරියට තැනක් සෙට් වෙන්නේ යන්නේ. ඒ හින්දා ඕක මම දැන් එල්ලන්නේ. ඔය කොහෙට හරි තියලා තියෙනවා. පස්සේ ආයේ කාමරේ වෙනස් කරොත් ඕක තියන්න තැනක් සෙට් වුණොත් එහෙම එල්ලනවා. ඔන්න මම කාමරේ හදලා කාමරේ අස් කරලා ඔක්කොම කරලා ඉවරයි. මම අද ඔයාලට මගේ බෑග් කලෙක්ෂන් එකත් පෙන්නුවා. ඉතින් මට සතුටුයි මේ රික්වෙස්ට් කරපු වීඩියෝස් ඉක්මනටම අරන් එන්න මේ පුළුවන් වෙන එක ගැන. තව මොනවද අනේ මගෙන් කට්ටිය ඉල්ලලා තිබුණා මේ Q&A එකක් කරන්න කියලා. ඒ වීඩියෝ එකත් මම ඉක්මනටම ගේන්නම්. එතකන් ඔයාලට මගෙන් අහන්න මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මම ඔයාලා දාන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. මොකද ඔයාගේ කමෙන්ට් එක තරම් මට වටින දෙයක් නැහැ. මං හරි ආසයි කමෙන්ට්ස් කියවන්න. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ මගේ පුංචිම හරි අඩුපාඩුවක් දැක්කොත් මට කියන්න. මං ආසයි මේ මගේ අඩුපාඩුව ඊළඟ මේ වීඩියෝ එකේදී අරගෙන එන්න නැතුව ඉන්න. මේ ඉතින් ඔයාලා එක කමෙන්ට් එකක් හරි මගේ vlog එක බලලා දාන්න. මං ඒකට හරි ආසයි. මම වොෂ් එකක් දාගන්න ඕනේ දැන් මහන්සි. වොෂ් එකක් දාගන්න කියලා මම නාන්න ඕනේ දැන්. එහෙනම් මම අදට vlog එක ඉවර කරන්නන්නේ. තව මට vlog එකක් ගේන්න තියෙනවා. ජර්නලින් ගැන. මම ජර්නල් එක මේ හදන විදිහ මට හිතෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම හිතන්නේ ඊළඟ vlog එක බොහෝ දුරට ඒක වෙයි. අපි බලමු. එහෙනම් මම මෙතනින් මගේ vlog එක ඉවර කරනවා. vlog එක හොඳයිද නරකයිද ඊට පස්සේ ඔයාගේ room එක හදන්න හිතන් ඉන්නවා නම් room එකට පොඩි හරි idea එකක් ගත්තා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. සහ vlog එක හොඳ නැත්තම් හොඳ නැහැ කියන්න. boring නම් boring කියලා කියන්න. නැත්තම් ආයෙ මොනවාද මීට වැඩිය වෙනස් විදිහට මම කතා කරන්න ඕනේද නැත්තම් ඔය තියෙන මොනම හරි අඩුපාඩුවක් කියන්න. හරිද? හොඳක් තියෙනවා නම් හොඳකුත් කියන්න.
එහෙනම් අදට මගේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. මගේ vlogs බලන ඔයාලට thank you so much. bye.